මම කියනවා තමයි. හරි ඡන්දිය වෙලා. පොලිස්පතිතුමා පාරේ මරන්න කතාව. මිදුල පුරව ගන්න සෙනඟ පුරව ගන්න බැරැසීමක්. අර මිදුලේ සෙනඟ ටික දාලා සාලය තුලින් දැන් රැස්වීම වල කතා කරන්නේ. 50 100ක් වට කරගෙන. මෙයාලා දන්නවා. ඔයාලා දන්නවනේ අපි ගැන. අපි දන්නවා. දැන් අපි මේ මුළු ලෝකෙම දන්නවා මේක ලංකාවේ මේ ලෝකේ තියෙන ඉතාම විශේෂිත පවුලක්. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ මහත්මයා ගැව්වොත් ගත්තොත් එයාට නඩු. තාත්තට නඩු. අම්මට නඩු. ලොකු මල්ලිට නඩු. පොඩි මල්ලිට නඩු. ලොකු තාත්තට නඩු. ලොකු තාත්තගේ ලොකු පුතාට නඩු. ලොකු තාත්තගේ පොඩි පුතාට නඩු. බාප්පට නඩු. මාම කෙනෙකුටත් නඩු මං හිතන්නේ. මුළු පරම්පරාවම නඩු. මේක මේ ලෝකෙ එහෙම පවුලක් ආච්චිට නඩු. නඩු. මේක මේ ලෝකෙ ඉස්කෝලවල උගන්වන්න ඕන මේ පවුල ගැන. ඒ කියන්නේ කවදාවත් තමන්ගේ පවුල මේ තත්ත්වයට පත් කරගන්න එපා පුතේ දුවේ කියලා. අපි ඔයාලා වගේ මේ පස්සේ දොරෙන් දුවන අය නෙවෙයි. පස්සේ දොරෙන් නෙවෙයි සාපේක්ෂව නෙවෙයි. මං හිතන්නේ දොරවල් හොයාගන්නත් බැරිද. ගිහිල්ලා මේ මිනිස්සු මේ රටේ මිනිස්සු මේ රට කරපු අපරාධය වෙනුවෙන් ඉන්න තැන් වට කරද්දි අන්තිමට ගියේ කොහෙද කියලා දන්නේ අන්තිමට හිටපු තැන අපි දැක්කා ත්‍රිකුණාමලේ කෙලවරේ දූපතක හැංගිලා හිටියා අන්තිමට. දූපතක හැංගිලා මුහුද මැද. එහෙමයි පැනලා ගියේ. දැන් ඇවිල්ලා චණ්ඩි කතා කියන පස්සේ දොරෙන් පැනලා යන්නේ නැහැ කියලා. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. දැන් බලන්න අද සමහර ප්‍රවෘත්ති සිරස්තල දානවා ඔක්කොම බොරු. දැන් මමයි අරයයි ආයේ අර කණ්ඩායම මේ කණ්ඩායම ඔක්කොම එක්ක හොවෙන්න සාකච්ඡා කරනවා. එක්ක හොවෙන්න සාකච්ඡා කරනවා නම් අපි දුරකථනයෙන් ඡන්දෙ ඉල්ලනවා. අපි සමගි බලවේගයෙන් ඡන්දෙ ඉල්ලනවා. ඇහුන්නේ මේ ඔක්කොම කරන්නේ මොකද? හැමෝටම අපේ ප්‍රතිවාදී හැමෝටම ලොකු බියක් තියෙනවා. ප්‍රථම වතාවට සමගි බලවේගයේ පළාත් පාලන මැතිවරණයක් තරඟ කරලා අපේම දහස් ගණනක් മന്ത്രിවරු මුළු රටේම අපි කිසිම දිස්ත්‍රික්කයක් කාටවත් බදු දීලා නැහැ. හැම පළාත් පාලන ආයතනයකටම තරඟ කරලා දිම්මට්ට මේ ලොකුම බලවේගය සමගි බලවේගයේ බවට පත් වෙනවා. බය කොටාසක් මම දැක්ක මේ පත්තරයක දාලා තියෙන හැබැයි පත්තරේ ගහන්නේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂේ. උන්ගේ නෑදෑයන්ගේ පක්ෂෙන් ගහන පත්තරේ. මොකද සජිත් මහින්ද රනිල් ඔක්කොම එක්කහුව වෙනවා. ඒක සිරස්තල වලට කියවනවා. අමූලික පට්ටපල් බොරුවක්. අපිට කාත් එක්කත් එක්කහුව වෙන්න අවශ්‍ය නැහැ. අනිවාර්යෙන්ම මෙදාපාර දුරකථන ලකුණේ සමගි බලවේගය රටේම පළාත් පාලන ආයතන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා කියන එක අපිට විශ්වාසයි. Here I come. Here I come. A few moments later. මේ රට කෑවේ මේ පොහොට්ටු ආණ්ඩුව. ජාතිවාදය නිර්මාණය කරේ පොහොට්ටු ආණ්ඩුව. දැන් ඒගොල්ලෝ හදනවා කොහොම හරි අමාරුවෙන් හරි ආපහු නැගිටින්න. ඔබතුමාගේ රාජකාරිය ඔබතුමා විස්තර කරොත් කොහොමද විස්තර කරන්නේ නීතිය සාමය බාරමති හැටියට? මම අර මුලින්ම කරපු විස්තර කිරීම තුළ මම හිතන්නේ එතන ඔබතුමාගේ ප්‍රශ්නේ බොහෝ දේ කරපු දේවල් ගැන කියුව එකද? ඒලි 3-4කින් කියන්න පුළුවන් ඔබතුමාගේ රාජකාරිය. කරපු දේවල් නෙමෙයි. මම දන්නවා. ඔබතුමා නීතිය සාමය ඇමති හැටියට පත් කරන්නේ ඉස්සෙල්ලා ඔය කියපු දේවල් කිරීමට අදාළව අවශ්‍ය දැනුම පසුබිම එවැනි දේවල් මොනවා හරි තිබුණාද ඔබතුමාට? එහෙම මං විශේෂයෙන් ඔබතුමා ගැන නෙවෙයි. නෑ මං එහෙම විශේෂයෙන් පුහුණුන්නේ නෑ. නීතිඥයෙක් වුණා නම් යම්කිසි පසුබිමක් තියෙනවා නේද නීතිය සාමය වැඩවල? නීතිඥයෙක් ඕන කෙනෙකුට වඩා. නෑ ඒ උසාවියම උසාවියේ රටේ නීතිය දැනගත්තා. පොලිසිය කරන්නේ රටේ නීතිය පවත්වාගෙන ඒක ඉගෙන ගන්න එච්චර ඒ කියන්නේ නීතිය පවත්වාගෙන යන්නේ ඒකට මට උපදෙස් දෙන්න තව පොලිසිය තුල නිලධාරීන් ඉන්නවා. මං හරි නිවැරදි ප්‍රශ්න ටික අහනවා. ඒ ප්‍රශ්න තුල ඒක තමයි මගේ ප්‍රශ්නයක් තුමායි. ඇමතිට ඒ පසුබිම් දැනුම නොතිබුණොත් අනිවාර්යයෙන්ම ඇමති යටතේ වැඩ කරන ඒ නිලධාරීන්ගේ උපදෙස් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ප්‍රශ්නෙට ඕන විෂයක ඇමතිට අදාළ පසුබිම් දැනුම තියෙනවා නම් එයාට පුළුවන් අරගොල්ලෝ මෙහෙවන්න. අම්මගේ රෙද්ද. අර ඵලයන් බයි යන්න. නාමල් දැන් කොහොමද බාප්පලාගේ ගෝඨාභය රාජපක්ෂගෙන් බැසිල් රාජපක්ෂගෙන් ලැබෙන උපදෙස් අන්තිම ප්‍රශ්නේ? ඒ ආවාද අනුශාසනා දෙන්න මම දැන් ඒකට දේශපාලන ඍජු මැදිහත් වෙන්නේ නැහැ කිසිම හේතුවක් මත. හැබැයි යම් කිසි දෙයක් දැක්කොත් අපිට ඇඩ්වයිස් කරනවා. මොකද බැසිල් රාජපක්ෂ කියන්නේ මේ රටේ මම දකින දක්ෂතම කැම්පේනර්. මම දකින දක්ෂතම කැම්පේනර්. සමහරට මේ නූතන කැම්පේන් මොඩල් එක පිළිබඳ යම් අවබෝධයක් නැති වෙන්න පුළුවන් ඒ වයස පරතරය සහ ජෙනරේෂන් එකත් එක්ක ඒ පරම්පරාවත් එක්ක. හැබැයි බිම් මට්ටමේ දේශපාලනයේ ආන්ත්‍රණයක් දුවන්න පුළුවන් ලංකාවේ ඉන්නේ තාමත් සුළු ප්‍රමාණයක්. ඕක මෙතන ආවොත් ඕකම ලයිට් කඩුව එල්ලනවා.
එදා වේලට බුරන අපි දෙන්නට මිනිස්සු කොච්චර බැන්නත් අපේ බඩවියත රැක ගන්න රාජපක්ෂලාගේ වැසිකිලි හොදන්නම වෙනවා. රාජපක්ෂලාගේ වැසිකිලි හරිම සුවඳයි. ඒ සුවඳ විඳ ගන්න රටේ ජනතාවට ආරාධනා කරනවා. අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්නම්. වගකීම බාර ගන්නවා කියන්නේ එතුමා අනිවාර්යෙන් ඒ ධූරයෙන් ඉල්ලා ආසයන් ඕනේ. ඉස්සෙල්ලා කාලවකවානුව වල අපි හරියට වැඩ කරේ නැහැ. ගෙවල් 800 වහරක් ගිනි තිබ්බා. ඒ වගේ හඳනාගාරවල විවිධ ප්‍රශ්න තිබුණා. වාග්මනත්යාගේ කාලේ කොටාගේ මාත්‍රාගේ කාලේ විවිධ ප්‍රශ්න තිබුණා. හැබැයි එමෙතිවරු ඉල්ලා ආසන වගකීම බාර ගන්න නැහැ කියලා චෝදනාව බරපතල චෝදනාවක්. මේ රටේ අග්‍රවිනිශ්චයකාර ධූරයට පත්වෙච්ච එකම කාන්තාව ශිරාණි බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව විමල් වීරවංශ නඩු විභාග කළා. එහෙමයි කමිටුවට දැම්මේ. සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රමවේදයකට එතුමිය බලෙන් අග්‍රවිනිශ්චයකාර ධූරයට ඇදලා දැම්මා. Tamanට ඕන විදිහට හිතුවක්කාරව විනිශ්චයකාරවරු පත් කළා. දෙන්න ඕන නඩු තීන්දුව ජනාධිපති මණ්ඩලය ලියලා අධිකරණයට බාර දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරේ. පොලිසිය ස්වාධීනත්වයේ බල්ලට ගියා. එහෙම කරපු මහින්ද දැන් කියනවා අධිකරණයේ ස්වාධීනත්වය දැන් මේ රටේ ඇති වෙලා තියෙනවා කියලා අපි කියන බොහොම ස්තුතියි. දැන් අධිකරණයේ ස්වාධීනයිනේ විශ්වාසයිනේ. එහෙනම් දැන් කරන්න ඕනේ ජොන්ස්ටන්ට විරුද්ධව තියෙන ඉතුරු නඩු ටික. ඒක එකක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ නඩුව එකක්. එල්ටීටි සංඝ ජන සමගයක වෙලා. ඒ නඩුවත් ඇතුළුව ඉතුරු නඩු ටික විභාග කළ යුතුයි ඉක්මනටම.